අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා පොලිටිකල් එස්සෙල් බයියා YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනල්ලා තිනවා බලන්න ලෑස්ති වෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ එක බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ඒ වගේම මට Facebook page එකක් තියෙනවා මේ තියෙන්නේ මේ පැත්තේ Mr. බයියා එස්සෙල් පොලිටිකල් page එක follow කරලා message එකක් දාන්න පුළුවන් jep එක නෝන ඕනම කෙනෙක්ට හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ එකට වීඩියෝ එක බලලා ඉල්ල අපි comment එකක් ගමු යා අපි දැක්ක නිදහස් දිනේදීත් රණවිරුවෝ යුද්ධය අවසන් කරපු එක ආඩම්බරෙන් කතා කරන්න බෑ. ලෝකේ හැම රටක්ම නිදහස් සමරනකොට මේ බ්‍රිගේඩ් එක පිළිබඳ යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා. සමහර රටවල් දෙවෙනි ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධ ලැබුව ජයග්‍රහණත් කියනවා. නේ? හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විශේෂ පැත්තක තියමුකෝ. අඩු ගානේ තමන්ගේ බ්‍රිගේඩ් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව. ඒ කරපු කැපවීම තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලැබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුව හිතනවා නම් LTT ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ. ඒක ජාතිවාදය නෙවෙයි. අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ. ත්‍රස්තවාදීන් ලෝකේ කාටවත් පරාජය කරන්න බැහැ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කරේ. අපේ රටේ නිදහස් දිනේ රාජනායකයට ඒක අභිමාණයෙන් කියන්න කොන්දක් නැත්තම් ආණ්ඩුවට රාජනායකයට ඒක පිළිගන්න හයියක් නැත්තම් ආත්ම ශක්තියක් නැත්තම් ඔබතුමාලගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාලා සමරනවනේ කට්ටියව. හැබැයි එහෙම සමරුවා කියලා අපි ඔබේ දේශපාලන න්‍යාය පත්‍රයට අපි මුකුත් කියන්නේ නැහනේ. ඒක ඔබේ දේශපාලනේ. මේ අඩු ගානේ යුද්ධය අවසන් කරන්න කැපවෙච්ච රණවිරුවන්ව ජාතික දිනේදීවත් අගය කරන ආත්ම ශක්තියක් කොන්දක් නැත්තම් ඉතින් එහාට ගරු සභාපතිතුමිය මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. උන් රකේ මිනිස් මග ඉසිවර වරමාරන් හුන් තැනින් නැගට විරුණමට පුදමුව භේවන් ඇත්තම කතාව මම මගේ Facebook page එකේ දැම්ම නේද ඔය ගැන. ඉතින් ඇයි ඒ වගේ දෙයක් කරේ ඈ දික්ටාවෙන් මිනිසු බේරගත් එකද ලොකුම දේ. සාමාන්‍යයෙන් නිදහස් දවසක වගේ කතා කරන්නේ නිදහස ලැබපු දේවල් ගැනනේ මොන හරි දෙයක් කියන්න ඕනේ නේද? එතකොට කියන්න ඕනේ ඉතින් අර කොටින්ගෙන් බේරගත්ත අන්නේ අවස්ථාව තමයි ගොඩක් වෙලාට පොයින්ට් කරලා කතා කරන්න ඕනේ. අන්තිම මුන් කතා කරේ මොකද්ද? අර බස් එකක් බේරගත්ත සීන් එකත් එක්ක මුන් මේ හිතුවා මේ හමුදාව මේ වෙලාවේ මිනිසුන්ට හොඳම දේ කරේ මේක තමයි කියලා අනුරගේ තියෙන ආතල් ගොන්කමත් එක්ක මොකද නැත්තම් මේ කොටිමුන්ට ඊට පස්සේ සද්ද දානවනේ මුන් ඉවර කරා එහෙමයි මෙහෙමයි කියලා ඉඹලා කතා කරේ කියලා තවත් ගූ යන්න කණ්ඩ වෙයි කියලා මූ කතා කරේ අන්තිමට මොකද්ද? දිට්ටාවෙන් බේරගත්ත දෙයක් ගැන තමයි කතා කරේ. ලැජ්ජයි. අපරාධේ නිදහස් උත්සවයේ තිබ්බේ. ඕක ගැන කියන්න නම් නිදහස් උත්සවයක් තියන්න අවශ්‍යතාව වෙන්නේත් නැහැ. අපරාධي තිබ්බේ. ඇයි තිබ්බේ? ඒක තමයි මම නම් අහන්නේ. හරි යන් අපි මේ තවත් ආතල් කතාවකට මේ දවස්වල ශ්‍රී ලංකන් ටීම් එක ගැන ඕගොල්ලන්ට තේරෙනවද කොහොමද කියලා වැඩක් නැහැ කතා කරලා. ඒක ගැන තමයි මේ කතාව. යන්කෝ මේ අනුර කියන්නේ මේ කතාව යන්. ඒ විතරක් නෙවෙයි. අනතුරු ඕනෙවිලා කියන්නේ මොකද්ද? අනතුරු ඕනෙවිලා කියලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුවටයි නේ මේක. මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට්. ඕනනම් ජයන්ත ධර්මදාසටත් මම මේක කලිනුත් කිව්වා. සම්මි සිල්වටත් ජයන්ත ඇන්ඩ් සම්මි ක්‍රිකට් කියලා ක්ලබ් එකක් දාගන්න කියලා. මේක ශ්‍රී ලංකන් ක්‍රිකට්. මේක ගැන් එකක්. මාෆියා ගැන් එකක් මේක. නේද? තිලංගගේ කල්ලිය, ජයන්තගේ කල්ලිය, සම්මිගේ කල්ලිය, උපාලිගේ කල්ලිය. මේ ගැන් ටිකක් නේ තියෙන්නේ මේකත්. හෙට තමුන්නාසේ නිලවරණයක් තිබ්බත් මේ දූෂිත මාෆියා ගැන් එකෙන් තමයි මේක බලය ගන්න. එහෙනම් දැන් අනිවාර්ය ලෙස අපි ක්‍රිකට් ආයතනය සඳහා මේ ගැන්සිපත් වෙන එක වළක්වීම සඳහා නීති සම්පාදනය කරන්න. ඇත්තටම දැන් ක්‍රිකට් බලන එක අප්පිරිය වෙලා තියෙන්නේ. මුන් කිව්වේ නම් කොහොමද ඊදවසල දැන් ඔක්කොම වෙනස් කරනවා කියලා හිටියේ අන්තිමට දැන් කොහොමද අතට දීගෙන පුළුවන් නම් දෙකටත් නැවිලා ඉන්නේ සම්මිගාව. ඉතින් වැඩක් නැහැ කතා කරලා මේ දවස් ටිකේ අනිවාර්යෙන් මම ඕගලන්ට කිව්වා නායකත්වය වෙනස් කරා කියලා දිනන්න බෑ. දසුන් ශානක අයින් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මහේෂ් තීක්ෂණ කියන කාලකන්ණියත් අයින් වෙන්න ඕනේ. ධනංජයව කිසිම ක්‍රිකට් එකකට ගන්න නැතුව ඉන්න ඕනේ. 50ද ටෙස්ට්ද ඕවර් 20ද කිසිම එකකට ගන්න නැතුව ඉන්න ඕනේ. මොකද මුන්ට ගහන්න බෑ. මැච් 5ක බෝල දැම්මයි කියලා එක විකට් එකක් ගත්තයි කියලා මූව තියාගන්න පුළුවන්. මහේෂ් තීක්ෂණ කියන්නේ ඒ වගේ කාලකන්ණී. ධනංජය කියන්නේ ඒ වගේ එකෙක්. දසුන් ශානක ගහන්නෙම අවුරුද්දට එක සැරයක් ගහනවා 6ව දෙකක් ගහලා 4ව දෙකක් ගහලා මැච් එකක් දින්නට පස්සේ ඒක ඇති ඌව තව අවුරුදු දෙකක් තියාගන්න. ඉතින් වැඩක් නෑ මේ වගේ මිනිස්සු තියාගෙන අයින් කරන්න ඕනේ. අයින් කරන්න ඕනේ. නැත්තම් දිනන්න බෑ හොඳේ. අපිට ක්‍රිකට් එපා කරලා තියෙන්නේ. මම Facebook page එකකුත් හැදුවා වෙනම
මුන්ට නෙලන්න ක්‍රිකට් වලට විතරක් නෙලන්න මම වෙනම Facebook page එකක් හදලා තියෙන්නේ. page එකේ නම තමයි Mr. Cricket බං. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා ඊළඟ දවසේ හමු වෙමු. ආයිබෝවන්.